රෙස්ටෝරන්ට් රසට ගෙදරදිම රයිස් එකක් හදාගන්නවද? මේකට අවශ්‍ය වෙන්නේ ඔයාට ලුණු, සුදු ලුණු, රම්පේ, කරපිංචා, කැරට්. ඒත් එක්කම මම ඔයාට මේකේ ෆොටෝ එකක් දාලා තිනවා. ඔයාට ඒක බලා ගන්න පුළුවන්. මුලින්ම බත ලිපේ තියලා ඒකට ලුණු සහ පොල් තෙල් ටිකක් දාගන්න. මොකද පොල් තෙල් දැම්මට පස්සේ බත් වල ඇලෙන ස්වභාවය අඩු වෙනවා. ඒත් එක්කම ඔයා අමතක කරන්න එපා බත දැම්මුණාට පස්සේ ඔයා බත් එක ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ තියන්න. එතකොට බත් වල ඇට වෙන් වෙලා ලස්සනට අපිට හදාගන්න පුළුවන් රයිස් එක. ඉතින් මුලින්ම ඔයා පොල් තෙල් ලිපේ තියලා පොල් තෙල් එකට අපි තලාගත්ත ඉඟුරු සුදු ලුණු එකතු කරන්න. ඉඟුරු සුදු ලුණු තලාගනින්දී පොඩිවට කැට හිටිනසේ තලාගන්න. පොඩිම වෙන්න තලන්න එපා. ඊට පස්සේ ඔයාට පුළුවන් තෙල් එකට බිත්තරයක් එකතු කරන්න. බිත්තර එකක් හෝ දෙකක් ඔයා කැමති ප්‍රමාණයක බිත්තර එකතු කරන්න. ඊට පස්සේ අපි කපාගත්ත ලුණු, කරපිංචා, රාම්පේ ටික මේ මොහොතේ එකතු කරන්න. ඔයාට මේකට මිරිස් කල්ලක් එමත් දාගන්න පුළුවන්. ඒකත් අමතක කරන්න එපා. ඊට පස්සේ ඔයාට මේකේ තවත් රහ වෙනවා බටර් ටිකක් තියෙනවනම්. අනිවාර්යයෙන්ම ඔයා මේකට බටර් තියෙනවනම් බටර් ටිකක් දාන්න. ඇත්තට මාර සුවඳක් එන්නේ මේ වෙලාවේ. ඔයාට මාරම සුවඳයි. දැන් ඔයාට මේ ලිපේ ගින්දර තවත් අඩු කරගෙන ඔයාට පුළුවන් මේකට ලියාගත්ත කැරට් ටික දාන්න. කැරට් ටිකක් දාලා හොඳට තෙත් ගත්තේ චුට්ටක් අඩු වෙනකම් විනාඩියක් දෙකක් කවලම් කරගන්න. ඊට පස්සේ ඔයා මේකට ලුණු, ගම්මිරිස් සහ මිරිස් කුඩු සල්පයක් දාන්න. ඔයා මිරිස් කන්න කැමති නැති කෙනෙක් නම් ඔයා මේක ඔයාගේ බබාට දෙනවා නම් ඔයාට පුළුවන් මිරිස් නොදා මේක රයිස් එක හදන්න. ඊට පස්සේ ඔයා හැමින් ඔයා පිසගත්තු බත් එක මේකට එකතු කරන්න. ඔයා බත් එක පොඩ එකතු කරගෙන කවලම් කරගන්න. ඒ වගේම තමයි ඔයාට අන්තිමේට මේකට මේ වෙලාව අපි කලින් ලීක්ස් දැම්මේ නැහැ. ඔයාට මතක ඇතිනේ. අපි ලීක්ස් දාන්නේ බත හැදුනට පස්සේ. බත ඒ කියන්නේ අපි බත ඔක්කොම කවලම් කරගත්තට පස්සේ තමයි ලීක්ස් දාන්නේ. මොකද අපිට කොළ පාට නැවුම තියාගන්න ලීක්ස් බත් එකට අන්තිමේට එකතු කරන්න. ඒ වගේම තමයි ඔයාගේ ගෙදර සෝයා සෝස් ටිකක් තියෙනවා නම් සෝයා සෝස් එකතු කරන්න. ඒ වගේම තමයි ඔයාට පුළුවන් මේකට තක්කාලි සෝස් ටිකකුත් එකතු කරන්න. මේ මොකුත් නැතුව වුණත් ඔයාට පුළුවන් අර මං මුලින් කියපු ටික විතරක් එකතු කරගෙන ඔයාට රසම රස රයිස් එකක් රෙස්ටෝරන්ට් රසටම ගෙදරදිම හදාගන්න. එහෙනම් ඉතින් ඔයා මේක අනිවාර්යයෙන්ම හදලා බලලා මේකට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයා ආස කරන දෙයක් තියෙනවා නම් මේකේ කමෙන්ට් එකක් ඉදිරියට දාන්න. මං ඊළඟ වීඩියෝ එකෙන් ඒක අරන් එන්නම්. ඒ විතරක් නෙවෙයි මගේ වෙනස් වෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා ඒකත් කමෙන්ට් එකක් වශයෙන් දාන්න. මේ රෙස්ටෝරන්ට් රසට ගෙදරින්දිම ෆ්‍රයිඩ් රයිස් සකසා ගන්න ආකාරයයි. ෆෝන් එක හම්බ වෙනකන් ඔයා ටෙලිමාර්කටින් ප්‍රැක්ටිස් කරන්න. මේ ඔයාට ෆෝන් එක ඩිලේ වෙලා තිබ්බේ මේ ඔයාගේ රිප්ලයි කරක්කු වෙන මැසේජ් වලට. ඒ නිසා මේ නෑ ඔයාගේ නෑ ගෲප් එකට ඔයාගේ වර්ක් කරක්කු වෙන්නේ. ඒ හේතුව හින්දා කොහොමද ෆෝන් එක ඊයේ වන්න නැත්තේ.